Hi everyone. මගේ YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම මේක ගොඩක් කාලෙකින් ඉඳන් කරන්න හිටපු වැඩක්. ඉතින් මට දැන් තමයි ඒකට අවස්ථාව ලැබුණේ. මම මේක වැඩියම කරේ මගේ ජීවිතය තොරතුරු, එතකොට මම ඉගෙන ගන්න දේවල්, එතකොට මම එදිනදා ජීවිතේ කරන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම අද පොඩි වීඩියෝ එකක් කරන්නේ මුලින්ම වඳුනලා දීලා මම ඉස්සරහට මොනවද කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි බලමු අපි අද මොනවද කතා කරන්න කියලා. හරි. එහෙනම් මම මුලින්ම ඔයාලට මම කවුද කියලා හඳුනලා දෙන්නම්. මම චමෝදි භාග්‍ය. මම ඉදිරියේදී හෙද වෘත්තයට පිවිසෙන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒකට ඕන වැඩ කටයුතු ඒකට සූදානම් වෙන ගමන් තමයි දැන් ඉන්නේ. වර්තමාන අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් මම දැන් සයිකොලොජි ඩිප්ලෝමා එකක් කරන ගමන් ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම කරන සයිකොලොජි ඩිප්ලෝමා එකත් මගේ ඉස්සරහා වෘත්තීය ජීවිතයට, ඒ කියන්නේ නර්සින් වලට වැදගත් වෙයි කියලා හැම හිතලා තමයි මම මේ ඩිප්ලෝමා එක කරන්න තීරණය කළේ. හරි, ඊළඟට බලමු ඇයි මම මේ සයිකොලොජි ඩිප්ලෝමා එක මේකට වැදගත් වෙයි කියලා හිතලා ඒක කරන්න තීරණය කළේ කියලා. ඇත්තටම කිව්වොත් දැන් සයිකොලොජි එහෙම නැත්නම් මනෝවිද්‍යාව කියලා කියන්නේ ඕනම ශාස්ත්‍රයකට ඕනම කෙනෙක්ට ඕනම ශාස්ත්‍රයකට වැඩ කරන වැඩේ ඉතාමත් පහසුවෙන් හොඳින් කරන්න වැදගත් වෙන විද්‍යාවක්, විෂයක්. ඉතින් විශේෂයෙන්ම මම බලාපොරොත්තු දැන් නර්සින් වලට යන්නේ නැති. නර්සින් කියලා කියන්නේ නර්ස්ලා කියලා කියන්නේ රෝගීන් එක්ක නිතරම ගැවසෙන රෝහල් වල ඉන්න පිරිසක්. ඉතින් රෝගීන් කියලා කියන්නේ එයාලගේ තියෙන ලෙඩ එහෙම නැත්නම් රෝගී තත්ත්වයන් නිසා ඉතාමත් පීඩනයකින් ඉන්න අය. ඉතින් එයාලත් එක්ක කොහොමද හොඳින් ගනුදෙනු කරන්නේ, එයාලට කොහොමද හොඳට සැලකන්නේ, විශේෂයෙන්ම එයාලත් එක්ක හොඳ සංනිවේදනයක් තියාගන්න එක නර්ස්ලට වැදගත්. ඉතින් මනෝවිද්‍යාවෙන් පුළුවන් අපිට අපි ගැන වගේම අපි වටේ ඉන්න මිනිස්සු ගැනත් එයාලා හිතන පතන විදිහ, එයාලා කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුමක් ලබා ගන්න. ඉතින් අන්න ඒක නිසා අර නිතරම රෝගීන් එක්ක ඉන්න පිරිසක් විදිහට අපිට එයාලත් එක්ක හොඳ සංනිවේදනයක් ඇති කරගෙන එයාලට හොඳින් සලකන්න මට මේ විෂය වැදගත් වෙයි කියලා තමයි මම මේ ඩිප්ලෝමා එක කරන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මම වෘත්ති විදියට තෝරගන්න ඉන්නේ නර්සින් කියලා. ඉතින් ඔයාලා අහන්න පුළුවන් ඇයි ඒ වෘත්තිය තෝරගත්තේ කියලා. ඉතින් අපි සමාජයේ ඉන්න මිනිස්සුන් 10 දෙනෙක්ගෙන් යවුවොත් ඒ 10 දෙනාගේ 90%, කියන්නේ ඒ 10 දෙනාගෙන් 9ක් 8ක්ම කියන්නේ නර්සින් කියලා කියන්නේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්. එයාලට දරුවොත් එක්ක පවුලත් එක්ක කාලය ගත කරන්න බෑ එහෙම කියලා. එතකොට මට අනුව ගත්තාම නම් මේ ලෝකේ තියෙන ඔක්කොම රස්සාවල් ස්ට්‍රෙස් ඒ වුණාට ඒවට සාපේක්ෂව නර්සින් කියන වෘත්තිය ස්ට්‍රෙස් වැඩි. මොකද රෝහලක් කියලා කියන්නේ කාර්යබහුල තැනක්. ඉතින් ඒ තැන කොහොමද ස්ට්‍රෙස් එක වැඩි. ඉතින් ඒ වුණාට මම මේ ජොබ් එක තෝරගන්න හේතුව තමයි අපි දැන් සාමාන්‍ය මුළු ජීවිත කාලෙම කරන්න තමයි, ඒ කියන්නේ ජීවිතේම වැඩි කාලයක්ම මේ ප්‍රක්‍රියාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ඉන්නකොට අපිට පිනකුත් අපේ ජීවිතයට රැස් කරගන්න පුළුවන්. මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කරලා එහෙම මිනිස්සුත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන අපේ නෑදෑයොන්ට, අසල්වාසීන්ට ඕනම කෙනෙක්ට උදව් කරන්න පුළුවන් අවස්ථාවක් දෙන ජොබ් එකක් තමයි නර්සින් කියලා කියන්නේ. ඒ වගේම දැන් අපිට විශේෂයෙන්ම දැන් රෝහලක දැන් ඉන්න ලෙඩ්ඩු සනීප වෙලා යනකොට එතකොට එහෙම දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් ජොබ් එකක් තමයි නර්සින් කියලා කියන්නේ. අන්න ඒක නිසා තමයි මම මේ ජොබ් එක තෝරගත්තේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට හෙද පුහුණු පාසලට ඇතුළත් වෙලා මගේ අධ්‍යාපන කටයුතු කරලා ඒ වෘත්තියට පිවිසෙන්න.
හරි. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ මම කවුද කියන එක, මම දැනට මොනවද කරමින් ඉන්නේ සහ ඉස්සරහට කරන්න යන දේවල් ගැන. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හෙද පුහුණු පාසලකට ඇතුළත් වෙලා මගේ ලයිෆ් එක පටන් ගන්න. ඉතින් නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොහොමද මගේ දෛනික ජීවිතය ගෙවෙන්නේ සහ දැන් කරන ඩිප්ලෝමා එකත් එක්ක කොහොමද මම වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එකත් ඒ වයින් ගන්න දැනුමත් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සහ තව මම මේක කරන්නේ මගේ විනෝදාංශයක් විදිහට. මොකද මම තෝරගත්ත පාත් එකත් එක්ක ඉස්සරහට තියෙන්න පුළුවන් ස්ට්‍රෙස් එක නැති කරගන්නත් මම මේක යොදා ගන්නවා. සහ මම මේක තාම පටන් ගත්තු ගමන් ඒක නිසා මගෙන් අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ඒ අඩුපාඩු මට පෙන්වලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අඩුපාඩු එහෙම හදාගන්න තැන් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඉතින් නැවත දවසක හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.